අද වර්තමාන වෙනකොට අපි එකතු කරගන්නේ නැත්තේ ධර්මය විතරයි නේ. අනිත් අනවශ්‍ය විදිහේ අනිත් හැමදේම එකතු කරගන්නවද නැද්ද? එකතු කරගන්නවා. ඒ වගේ දේවල් නිසා දැන් අපි දැක්ක මේ මෑතකදී එක සිදුවීමක් වුණා නේ තායිලන්තයේ ඒ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් තරුණ හාමුදුරුවරු නේ අවුරුදු 30ට වයස අවුරුදු 30ට අඩු තරුණ ස්වාමීන් වහන්සේලා. තරුණ වහන්සේලා ඒ විදේශ සංචාරයට කරගෙන ගිහිල්ලා එනකොට ඒ විදිහේ සිදුවීමක් වුණා. මම මේ සිදුවීම මේ තාම ඒව විමර්ශනය වෙමින් පවතිනවා. ඒ පිළිබඳ නිර්වචනය කරන්න යන්නේ නැහැ. හැබැයි දෙයක් තියෙනවා මේ සම්බුද්ධ ශාසනයේ ආශ්චර්ය බලන්න නේද? මේ බුදුදහමේ තියෙන ආශ්චර්ය බලන්න. මේකට පිළිලයක් වෙනවා නම් හානියක් වෙනවා නම් ඒ දේවල් කොහේ හරි කොහොම හරි විදිහකින් අයින් වෙනවද නැද්ද? අයින් වෙනවා. නේ මේකේ පැවැත්ම තහවුරුයි. 5000ක් කල් ශාසනය පවතින බුද්ධ වචනය. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඕනේ තරම් බලපෑම් මේ ශාසනය වෙනුවෙන් තියනවද නැද්ද? තියනවා. ඕනේ තරම් බලපෑම් මේ ස්වාමීන් වහන්සේලාට තියනවද නැද්ද? තියනවා. ඒ මොන දේ කොහොම වුණත් ශාසනයේ අවුරුදු 5000ක් පවතිනවා කියන එක කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. දැන් නිකමට හිතන්න එයාපෝට් එකෙන් එනකොට ඒ ස්වාමීන් වහන්සේලා දැනුවත්ව හෝ නොදැනුවත්ව එනකොට අරගෙන අර මද්ද්‍රව්‍ය අරගෙන ආයේ නේද? ඒ එන ටික නොදැනුවත්ව ඕකෙන් එළියට ආවනම් නේ. ඔය ටික සමහර විට නීතියට අහුුනේ නැත්තම් තව පාරක් ඔය දේ කරන්නේ නැද්ද? තව පාරක් ඔය දේ කරනවානේ. ඒ මෙහෙවපු අය තව පිරිසක් අල්ලගෙන තව පාරක් ඔය දේ වෙනවා. එහෙම දිගින් දිගට ශාසනයට පිළිලයක් වෙන දේවල් වෙන්නේ නැහැ. එයයි මේ ශාසනයේ ආශ්චර්යය නේ. ඒකට ඒ වගේ දේවල් වලට නිශ්චයාකාරයේ දඬුවම් හම්බ වෙනවා. ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට මතක තියාගන්න ශාසනය පවතිනවා. අපි අල්ලගන්න ඕනේ මොකද්ද? මේ ශාසනයනේ මේ ධර්මය එකතු කරගන්න ඕනේ. නැතුව බණ කියන හාමුදුරුවෝ නේ නැත්නම් එක එක මෙන්න මේ හාමුදුරුවෝ අල්ලගන්නවා. එහෙම එකක් නෑ. දැන් අද හිතන්නකෝ ඇත්තෝ මේ දේශනාව අහනවා. මේක ශ්‍රවණය කරනවා. ඒ නිසා හිතනවා හරි මේ බණ කියන මේ හාමුදුරුවන්ගේ බණ ඇහුවා. මේ හාමුදුරුවන්ගේ බණ තමයි අහන්නේ. මේ හාමුදුරුවෝ දේශනා කරන ධර්මය තමයි එකතු කරගන්නේ කියලා මාව එකතු කරගෙන යන්න ගියොත් ඔන්න අද බණ අහනවා. හෙට දැන් අපිට උනත් කියන්න බෑනේ නේද? සමහරට වෙන්න පුළුවන් වර්තමානයේ වෙන දේවල් එක්ක සමහරට අපිටත් විදේශ සංචාරයකට ආරාධනා කරලා නේ. සමහර විට මේ කොහේ හරි පින්කමකදී හරි කියන්න බෑ. හිතන්නකොනේ විදේශ සංචාරයකට පින්කමකට ආරාධනා කරලා අටපිරිකරයක් ඇතුළට දාලා මත්ද්‍රව්‍ය වන්න බැරිද? එවන්න පුළුවන් නේ. එහෙව් මිනිස්සු ඉන්නේ හරිද? එහෙම එවන්න පුළුවන්. ඒ එනකොට නිකමට හිතන්න ඕන මට එහෙම දෙයක් සිද්ධ වෙලා මං එයාපෝට් එකෙන් එනකොට ඔන්න මේ එයාපෝට් එකට ඕක අහුවෙනවා.